සුනාමිය එනකොට මිනිස්සු හිතුවා මුහුද පැත්තට තමයි කරදර. කන්ද උඩරටට නෑ කරදරයක්. බලව මිනිසුනේ අපේ පින. අපි ඉපදුනානේ ඔය කන්ද උඩරට මුහුදක් ළඟ නොඉපදී කියලා ඕන් සතුටු වුණා. ඔවුන් හිතුවේ ජීවිතේට දුක කැන්දන්නේ මුහුද ළඟ විතරයි කියලා. නෑ රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ත්‍රස්තවාදී උවදුරු ආවා. මායින් ගම්මානවල අයට විඩි තිබ්බා. පෙති ගැහුවා. විඩි හඬ බෝම්බ හඬ ඇහුණා. මේ පැතිවල අය සතුටු වුණා. බලව මිනිසුනේ අපගේ පින. අපි ඉපදුන්නේ නැහැ මායින් ගම්මානවල. අපි ඉපදුනා කන්ද උඩ රට. ආයෙත් රැවටුණා. හිතුවේ දුක එන්නේ මායින් ගම්මානවලට විතරයි කියලා. විටින් විට ගම් වතුර ආවා. ගඟ දෙපස යට වෙලා ගියා. යට වුන් නැති තැන්වල මිනිස්සු කිව්වා මිනිසුනේ බලව පින අපගේ. අපි යට වුන්නේ ඔය කරදර ගඟ දෙපැත්තේ ඉන්න අයට කියලා. ඊට පස්සේ කොරෝනා හැදුණා. කොරෝනා වලින් බේරුණා. මිනිස්සු කිව්වා බලව මිනිසුනේ පින අපි යාන්තම් බේරුණා. සතියෙන් අමතක වුණා. ඔය විදිහට අවසානයේ තමන්ගේ ගෙවල් වලට මෙහෙම පස්කඳු කඩාගෙන ආවා. ජීවිතේම හිත හිතා කී හරි හොයාගෙන හිටපු ගෙවල් දැක්කද මේ මාරහ වැඩෙනවා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද මිනිස්සු වාහනයක් ගන්න. වාහනයක් ගත්ත මිනිස්සෙක්ගේ ජීවිත කතාව අහන්නකෝ. දූල පුතාලා මේ කියන්නේ තරුණ දූල පුතාලා පැටවුනේ උඹලා මේවා හිතපල්ලා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද ඒව ගහගෙන ගියා. ඒව ගහගෙන ගියා. ඇස් ඇරලා බලන්න ජීවිතයේ දෙස බලන්න. ඉතින් ඒ නිසා කවදාවත් වතුරට යට වෙච්ච නැති තැන් නැති යට වෙලා ගියා. පාලම් ගියා. සතාන් සිව්පාවක් ගහගෙන ගියා.